මෙහෙම කටින් ඇදන් යනවා මීයෝ. මැරුණාම කියන්නේ උන් නිකම්ම මැරනවද නේ? නෑ බෙහෙත් දුන්නාම තමයි මැරෙන්නේ. කවුද බෙහෙත් දෙන්නේ? සමහර කට්ටිය බෙහෙත් දෙනකොට මැරෙනවා තමයි. ඉතින් සාමාන්‍යයෙන් බෙහෙත් දෙන්නේ මැරෙන්න නෙමෙයිනේ. මැරෙන්න යන කෙනෙකුට බෙහෙත් දුන්නාම හොඳ වෙනවා. දැන් මීයන්ට බෙහෙත් දුන්නාම මැරනවද? අපෝජෝ. දැන් බෙහෙත් දෙන්නේ කාටද? ලෙඩ අයටනේ. දැන් ඔයගලන්ගේ ආච්චිට බෙහෙත් දෙනවද? තාම වයසට ගියේ නෑ. තාම ආච්චි වයසට ගියේ නැද්ද? තාම කොණ්ඩේ සුදු. කොණ්ඩේ සුදුයි? එහෙනම් තාම කොණ්ඩේ එනවා ඇති. දැන් මීයන් ඔයගලන්ගේ ගෙදර ඉන්නේ මීයන්ට මොනවද කරන්නේ ඔයා? පාඩු ඉතින් සතාට මරන්න නැතුව පාඩු ඉන්නවා ඉතින්. අනේ ඉතින් උන් කන්නේ නැද්ද ගෙදර පරිප්පු මොනවද තියෙන කරවල යම කන්නේ නැද්ද? එහෙනම් බඩගින්න ඉන්නවා. එතකොට දැන් මීයෝ ඉන්නවා, මදුරුවෝ ඉන්නවා, හොල්මන් ඉන්නවද නේ? අපේ ගෙදර සමහර වෙලාවට හොල්මන් ඉන්නවා. ඈ? කොයි වයසේද? හොල්මන් දෙකට වයස කීයද? මන් නම් බය නෑ. ඈ? හොල්මන් වලට ඔව් බය. මම බය නෑ. මම හොල්මන් කතා කරන්නේ. බොරු වුණත් මම බය නෑ. මොකද? බොරු වුණත් මම බය නෑ. බොරු කියන්නේ? ගෙදර ඉඳන් ඉසු වගේ ඇඳුමක් දාන් ගේනවා. යක්කු වගේ. එංගලන්ට තමයි කට්ට අරගෙන දාගෙන එනවා. ඔයා කියන්නේ ඔයා යක්කුන්ට පොඩ්ඩක්වත් බය නැහැ. බොරු යක්කුන්ට බයත් නැහැ. නේ? හොල්මන් වලට බෑ ගෑවෝ බය වෙන්නේ නැහැ. මම බය වෙන්නේ නැහැ නේ. ඒක තමයි. මම දන්නවා ඔයා බය නැහැ කියලා. මොකක්ද ඒ කරපු කැත වැඩි? ඇයි මොකද්ද කැත වැඩි? යක්කුන්ට බයත් නැහැ, හොල්මන් වලට බයත් නැහැ කිව්වනේ. මම පෙන්නන්න හැදුවේ ඔයාට. එහෙම ආවත් බය වෙනවද කියලා. ඔයා කියන්නේ බය වුණා. ඔයා බය වුණාද? මෙයා බය වුණේ නැහැ. බය වුණාද? ඈ? මෙයා වේ වුණා. කොහොමද උනේ? මෙයා වේ වුණා. මෙහෙට ගියාද? ණයකට බයද? අපෝ මන් නම් බය නෑ. ණයින්ට බයක් නැහැ. දැන් හරි ණය දෂ්ට කරොත් මොකද කරන්නේ? දත්ත කොටසෙම ඔව්. මං ඇවිල්ලා චට්ටම් පට්ටම් ගන්න. ඔයා ණයින්ට බය නැහැ. මීයන්ට බය නැහැ. ණයන්ට බය නැහැ. මීයාලට බය. ඔන්න මොකද සල්පි? බය නැහැ. ඒ නම අර යක්කු ඉන්නේ. මොකද්ද? අර